දරුවනේ අපි අදත් විනාඩි ගාණක් ඇතුළතදී ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ තියෙන වැදගත්ම මාතෘකාවක් වෙන අවශ්‍යතා උවමනා ගැන ඉගෙන ගමු. අවශ්‍යතා උවමනා කියන්නේ මොකක්ද? ඔයාලට දැනටමත් මතකයි ව්‍යාපාර කියන්නේ මිනිස්සුන්ගේ මේ අවශ්‍යතා උවමනා ඉෂ්ට කරන තැනක්. ව්‍යාපාර වලින් අපි භාණ්ඩ ගන්නවා, සේවා ගන්නවා. ඒක ඔයාලා දැනටමත් දන්නවා. ව්‍යාපාරවලට ගිහිල්ලා අපිට අවශ්‍ය භාණ්ඩ සේවා ගන්නේ අපේ මේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. එතකොට අපිට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේවල් තමයි මේ අවශ්‍යතා කියලා කියන්නේ. අපිට අනිවාර්යයෙන්ම ඕනේ වාතාශ්‍රය, ජලය, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂාව, ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ දේවල් අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය දේවල්. ඒවා අපි අවශ්‍යතා කියලා කියනවා. නිවාස කියන අවශ්‍යතාවය ගමුකෝ. නිවාස කියන අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා. නිවාස කියන අවශ්‍යතාවයේදී උවමනා විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. තනි තට්ටුවේ නිවාස, තට්ටු නිවාස, එතකොට බෝඩින් කාමර, පැල්පත් නිවාස, ඒ වගේ දේවල්. ඊටත් අමතරව තව ඕන තරම් උවමනා නම් තියෙනවා. නිවාස කියන අවශ්‍යතාවයට. ඒ වගේ තමයි හැම අවශ්‍යතාවයකටම උවමනා ගොඩක් තියෙනවා. එක එක්කෙනාට අනුව උවමනා වෙනස් වෙනවා. Tamanට කැමති දෙයක් උවමනා විදිහට තෝරගන්න පුළුවන්. අවශ්‍යතා අපි හැමෝටම පොදුවේ දැනෙනවා. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඒ වගේ දේවල් අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕනේ වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් තියෙන උවමනා ගොඩාක් තියෙනවා. කඩේට ගිහින් ගන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ නිර්මාණය කරනවා අලුත් කෑම ජාති. ඒ දේවල් ව්‍යාපාරිකයෝ නිර්මාණය කරනවා. එක එක්කිනාට අනුව වෙනස් වෙනවා සහ විවිධ වෙනවා. නමුත් අවශ්‍යතා නම් අපිට කඩෙන් ගන්න බෑ. ඒවා අපේ ඇඟෙන්ම එන දේවල්. ඒක අපිට ජීවත් වෙන්න ඕනෙම දේවල් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. හරි, තවත් පැහැදිලි කරගන්න මේක බලන්නකෝ. අවශ්‍යතා කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම දේවල්. උවමනා කියන්නේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විවිධ දේවල් වලට. අවශ්‍යතා චුට්ටයි නේ තිබ්බේ, දැක්කනේ ඔයාලා. අවශ්‍යතා ලොකු ප්‍රමාණයක් තිබ්බේ නෑ. හැබැයි උවමනා නම් ගොඩාක් තියෙනවා, සීමිතයි. අවශ්‍යතා කාලෙන් කාලට වෙනස් වෙන්නේ නැහැනේ. එදාට ආහාර අවශ්‍යතාවය වෙලා දැන් ආහාර නැතුව වෙන දෙයක් එහෙම නෑ. අවශ්‍යතා වෙනස් වෙන්නේ නැහැ. අවශ්‍යතා හැම කාලයකටම දැනෙනවා. අවශ්‍යතා හැමෝටම පොදුවේ දැනෙනවා. ජීවත් වෙන්න අවශ්‍යම දේවල් වෙනවා අවශ්‍යතා කියන එක. හැබැයි උවමනා නම් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉස්සර තිබ්බ කෑම ජාති නෙමෙයි දැන්. ඉස්සරහට තවත් වැඩි වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ chart එකට අනුව ආහාර කියන අවශ්‍යතාවයට බත්, පාන්, ඉඳිආප, අයිස්ක්‍රීම්, කේක් වගේ විවිධ උවමනාවන් තියෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් කියන එක අවශ්‍යතාවය වෙනුවෙන් සාරිය, ගවුම, කමිසය, කලිසම සහ තව ගොඩාක් උවමනා තියෙනවා. නිවාස, තට්ටු නිවාස, වහල් නිවාස, තනි තට්ටුවේ නිවාස, ඒ වගේ විවිධ උවමනා තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පොත්, පාසල්, අන්තර්ජාලය, පුස්තකාලය, ගුරුවරු, ඒ වගේ විවිධ උවමනාවල් තියෙනවා. සෞඛ්‍ය කියන අවශ්‍යතාවයට රෝහල, වෛද්‍යවරු, බෙහෙත්, හෙදියන් සහ තව විවිධ උවමනාවන් තියෙනවා. එතකොට අවශ්‍යතා චුට්ටක් වුණාට උවමනා ගොඩාක් තියෙනවා. හරි, දැන් ඔයාලට මේ අවශ්‍යතා උවමනා කියන සංකල්පේ ගොඩාක් පැහැදිලි වෙන්න ඇති. ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේදී අවශ්‍යතා උවමනා ගැන අපි ගොඩක් කතා කරනවා. ඒ වගේම විභාගෙට අනිවාර්යයෙන්ම අහනවා. ඉතින් ඒ නිසා ඔයාලා අවශ්‍යතා උවමනා ගැන කිසියම් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.